හායි යාළුවනේ සුබ දවසක් ඔයාලට. ඔයාලව සාදරයෙන් පිළිගන්නවා කේමි ෆැමිලි YouTube channel එකට. ඉතින් මම අද මං ආස කරන පැස්ටා එක හදන විදිය ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මෙන්න මේ පැස්ටා එක කන්න තමයි මම වැඩිපුරම ආස. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් තවම මාව subscribe කරලා නැත්නම් දැන්ම මාව subscribe කරලා තියාගන්න කියලා ආදරයෙන් මතක් කරනවා. මට මේකට ඕනේ ලූණු, සුදු ලූණු, කැරට්, ලීස්, ඒ වගේම බටර්, චීස්, බිත්තර, ඊට අමතරව මම හෝමිරිස් ගත්තා. මොකද මම ටිකක් සැරට කන්න කැමති හින්දා තමයි හෝමිරිස් ගත්තේ. ඔයාලත් කැමති නම් හෝමිරිස් දාලා බලන්න. ඒ වුණත් ටිකක් සැරයි. තව ඔයාලට කැමති නම් තක්කාලි ගෙඩියක් අරගන්න. මම නම් ඉතින් තක්කාලි ගත්තේ නැහැ. දැන් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මම ඉස්සෙල්ලාම පැස්ටා ටික මේ විදිහට භාජනයකට දාලා තඹ ගන්න තමයි මේ හදන්නේ. එහෙනම් අපි මේක දැන් ලිපේ තියලා තැම්බෙන්න තියමු. මම ලුණු ස්වල්පයකුත් මේකට එකතු කරගන්නවා. දැන් මම මේකට ඔලිව් ඔයිල් ටිකක් එකතු කරගන්නවා. ඔලිව් ඔයිල් නැත්තම් පොල් තෙල් උනත් කමක් නැහැ. මොකද පොල් තෙල් හරි ඔලිව් ඔයිල් හරි එකතු කරගන්නේ පැස්ටා එකින් එකට ඇලෙන්නේ නැති වෙන්න. මම දැන් ලෑස්ති වෙන්නේ පැස්ටා එක තැම්බෙනකන් මං ගත්ත එළවලු ටික කපා ගන්නවා. මං එළවලු කපලා ඉවර වෙද්දී ලිපේ තියපු පැස්ටා එකත් හොඳටම තැම්බිලා. ඉතින් මේ තියෙන්නේ මං කපාගත්ත එළවලු ටික. මට ඇති කියලා හිතුණ ප්‍රමාණයට තමයි මං එළවලු කපාගත්තේ. දැන් මං භාජනයක් ලිපේ තියලා භාජනේ රත් වෙගෙන ඉද්දී ඒකට බටර් ටිකක් දාගන්නවා. ඔයාලට පොල් තෙල් වලින් උනත් පැස්ටා එක හදාගන්න පුළුවන්. මම නම් ගත්තේ බටර්. මොකද පොල් තෙල් වලට වඩා බටර් දැම්මහම පුදුම රසක් තමයි පැස්ටා එකේ තියෙන්නේ. දැන් මම කපාගත්ත අමුද්‍රව්‍ය ටික එකින් එක දාන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉස්සෙල්ලාම සුදු ලුණු දාලා ටිකක් ටෙම්පරාදු කරගන්න ඕනේ. සුදු ලුණු ටික රන්වන් පාට වෙද්දී ලුණු ටික දාගන්න. ඊළඟට තමයි මං ආසම කෑම. ආස වුණාට පුදුම සැරක් තියෙනවා. ඊට පස්සේ මං ගත්ත බිත්තර දෙකත් මේ විදිහට කඩලා දානවා මේකට. දැන් තියෙන්නේ හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ මං කපාගත්ත කැරට් ටිකත් මේ මිශ්‍රණයට දාලා එකතු කරගන්නවා. බලන්නකො මේකේ පාට. මං කලින් කිව්වා වගේ ඔයාලට තක්කාලිත් දාන්න පුළුවන් මේකට. මම නම් ඉතින් තක්කාලි දැම්මේ නැහැ. දැන් ඉතින් තියෙන්නේ මේක හොඳට ටෙම්පරාදු කරගන්න. මේ බලන්නකො හෝමිරිස්. මට නම් ඉතින් දකිද්දිත් කන්න හිතෙනවා.
දැන් මේක හොඳට තෙම්පරාදු වෙගෙන ඇති මං කපාගත්ත ලීස් ටිකත් මේකට එකතු කරගන්නවා. දැන් ලීස් ටිකත් මේකට හොඳින් මිශ්‍ර කරගෙන චුට්ටි වෙලාවක් තෙම්පරාදු කරගන්නවා. දැන් නම් මගේ එළවලු මිශ්‍රණය ලෑස්ති. දැන් මම මේ මිශ්‍රණයට මං තම්බ ගත්ත පැස්ටා ටික එකතු කරගන්නවා. මං ඉතින් පැස්ටා ටික දාලා තමයි මේක කවලම් කරන්නේ. මම මේකට තව ගම්බිරිස් චූට්ටක් දාගන්නවා. මොකද ගම්බිරිස් ගොඩක් දැම්මම සැර වැඩි වෙනවා. මොකද මං හෝමිරිසුත් මේකට එකතු කරලානේ තියෙන්නේ. තව පොඩි දෙයක් අමතකුණා. ඔයාලා කැමති නම් මේකට චීස් කෑල්ලකුත් දාගන්න. මොකද මම නම් චීස් කෑල්ලක් දාගන්නවා. අන්තිමටම මේකට සෝස් ටිකක් දාලා හොඳට කවලම් කරගන්න. දැන් ඉතින් තියෙන්නේ බඩ පිරෙනකන් කන්න තමයි. ඉතින් යාළුවනේ මේ තමයි මම ආසම පැස්ටා එක. ඔයාලත් හදලා බලන්නකෝ රස කොහොමද කියලා. එහෙනම් තවත් ලස්සන දවසකින් හමු වෙන්නම්. ඔයාලට සුබ දවසක්.